කිව්ව ගමන්ම එයාලා රිෆන්ඩ් කරලා තිබ්බා. සැටිස්ෆයියි. ඕනේ වුණ පින්ක් කලර් එක ඒ විදිහමයි. මේක ඇලුණානේ. වැඩ ළමයි වැඩ. ආරම ක්වොලිටි මේක. මාර හයියෙන් මම හිතුවලා මේක තෙමු එකේ ජුවලරි අයිටම්ස් වල නම් කලර් එක ෆේඩ් වෙනවා ඉක්මනට කියලා. අයියෝ මන්දා. මට කොහොමද පාර්සල් දෙන්න දවස් 20ක් ගිහිල්ලා තියෙනවා. Hi guys. තෙමු ඕඩර් එකක් අන්බොක්ස් කරන්න යාවේ. මගේ ෆස්ට් තෙමු ඕඩර් එක. මේකට මොනවද තියෙන්නේ කියලා නම් මට මතකයි. මම ඕඩර් එක දැම්මේ. හැබැයි මේක එන්න සෑහෙන්න පරක් වුණා. ඒ කියන්නේ යාළුවගේ එස්ටිමේටඩ් ඩෙලිවරි ඩේට් එකක් මට දීලා තිබ්බේ මාර්තු 6 කියලා. මට පාර්සල් එක ආවේ මාර්තු 9 වෙනිදා. මම දැක්ක ගොඩක් අයට මේ පාර්සල් එක ගොඩක් කලින් ඇවිල්ලා තිබ්බා. ඒ කියන්නේ දවස් 6න් දවස් 7න් දවස් 10න් එහෙම ඇවිල්ලා තිබ්බා. මට කොහොමද පාර්සල් එක දෙන්න දවස් 20ක් ගිහිල්ලා තියෙනවා. එයාලගේ ඩෙලිවරි ඩේට් එකක් පහුවෙලා දවස් 3ක් වගේ ගියා. මෙතන අයිටම්ස් ඔක්කොම මට මතක විදිහට 14ක් හරි 15ක් හරි තියෙනවා අයිටම්ස් ඔක්කොම. මෙතනට මට ගිහිලා තියෙනවා ඩොලර් 32ක්. ඩොලර් 32ක් කියන්නේ ඒක LKR වලට කන්වර්ට් කරාම 9500ක් විතර. 9500ක් විතර ගිහිලා තියෙනවා මට මෙතන ඔක්කොම. මෙතනින් එක අයිටම් එකක් තමයි ගොඩක් ගණන් අනිත් ඔක්කොමගේ රුපියල් 1000ට අඩුයි ප්‍රයිස් එක. මම ඔයාලට ප්‍රයිස් එකත් එක්කම කියන්නම්. තෙමු එකෙන් දාන්නේ ෆස්ට් ඕඩර් එකට ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. දැන් ඒකේ දාලා තියෙන විදිහට මට මෙතන අයිටම් ඕඩර් කරලා තියෙන අයිටම්ස් ඔක්කොම ඩොලර් 50 ගාණක් වගේ අනේකක් තමයි මට ෆස්ට් ඕඩර් එක නිසා ඩිස්කවුන්ට් එකකුත් හම්බෙලා ඩොලර් 32කට හම්බුනේ. I think ලොකු වාසියක් තියෙනවා ඉතින් ඒක තියෙන විදිහට. ෆස්ට් ඕඩර් එකට තමයි එහෙම හම්බෙන්නේ. shipping free, tax මුකුත් නැහැ. ඒතකොට අනිත් විශේෂම දේ මට දැන් මේකෙන් පොඩක් පරක් වුණානේ. මම දැක්කා ඒකේ කියලා තියෙනවා මේ එයාලගේ ඩෙලිවරි ගැරන්ටි එකක් තියෙනවා මේ එයාලා එස්ටිමේටඩ් ඩෙලිවරි ඩේට් එකටම ඩෙලිවර් වුණේ නැති වුණොත් එහෙම එයාලා අපිට ඩොලර් එකක් රිෆන්ඩ් එකක් දෙනවා කියලා. මම හිතුවේ නෑ උනට ඇත්තටම දෙයි කියලා. මට ලැබෙන්න තිබ්බේ මාර්තු 6 හම්බුනේ නැති නිසා මම 7 වෙනිදා මැසේජ් එකක් දැම්මා. මම මැසේජ් එකක් දැම්මා එයාලට. හැබැයි 7 වෙනිදා වෙනකොට එයාලා මට රිෆන්ඩ් කරලා තිබ්බේ නැහැ. මම මැසේජ් එකක් දැම්මා යාළුවගේ කස්ටමර් කෙයාර් එකට මැසේජ් එකක් දැම්මා. මම මේ ඕඩර් එක නැහැ එස්ටිමේටඩ් ඩෙලිවරි ඩේට් එක පහුවෙලා කියලා. ඒ කිව්ව ගමන්ම එයාලා මට ඩොලර් එකක් රිෆන්ඩ් කරලා තිබ්බා. ඉතින් ඒක බොරුවක් නෙමෙයි ඇත්තටම මේගොල්ලෝ ඩොලර් එකක් රිෆන්ඩ් දෙනවා. මේ ඉතින් ඊට පස්සේ ඒ ඩොලර් එක රිෆන්ඩ් කරලා තිබ්බා. බැංක් account එකට නෙවෙයි එන්නේ. අපේ තෙමු එකටම තමයි එන්නේ. ඒ කියන්නේ ඒ ඩොලර් එක ක්‍රෙඩිට් වෙනවා අපිට ඉස්සරහට අපි ඕඩර්ස් දාද්දි අපිට ඒක ඒ ඩොලර් එක පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් අනිත් දේ තෙමු එකේ 3000ට අඩුවෙන් ඕඩර්ස් දාන්න බෑ. 3000ට වැඩි වෙන්න ඕනේ ඕඩර්ස්. ඉතින් තව විස්තර ටිකක් තියෙනවා මම ඒක අන්ඩර්ස් කරනකොට බලන්න. මම මෙහෙම YouTube එකට ගන්න ෆස්ට් වීඩියෝ එක. මම හිතුණා නිකන් මෙහෙම කරන්න ඕනේ කියලා නිකම්ම පෙන්නනට වඩා. අය බලන්නකෝ මාත් තියෙන්නේ. මම හිතන්නේ මම දැක්ක තෙමු එකේ ගොඩක් අයට ඕඩර් කරපු එකනේ මේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් තෙමු එකේ වැරද්දකුත් නෙමෙයි. ඩිස්ක්‍රිප්ෂන් එක හරියට කියවලා නැතිකම. හැබැයි මම නම් ඩිස්ක්‍රිප්ෂන් ඔක්කොම හරියට කියවලාම තමයි ඕඩර් එක දැම්මේ. ඉතින් බලමු. ලොකු එකක් තියෙනවා. ලොකු එක අන්තිමට බලමු. චූටි ටික ඉස්සෙල්ලා බලමු. මේක අනේ මල්ලා. බලමු මොනවද තියෙන්නේ. මේක වෙනකොට ඔයාලට අවසානයේ මම පෙන්නන්නම්. මේක මේ අර සන්සෙට් ලෑම්ප් එකක්. මේක අපි මොකක් හරි එකකට මේ බොක්ස් එකකට ගහන්න ඕනේ. ගහපුවාම අර සන්සෙට් එක වගේ ලයිට් එක මේකෙන් එන්නේ. ආසාවට නිකන් දැම්මේ මේක වැඩ කරන නම් දන්නේ නැහැ. මොකද මම දැක්ක තෙමු එකේ ඉලෙක්ට්‍රොනික අයිටම්ස් ගොඩක් අයගේ වැඩ කරන්නේ නැහැ. මේ ඒ නිසා දන්නේ නැහැ මේක අවසානයේ මම ගහලා බලන්නම් වැඩ කරනවාද කියලා. මම ප්‍රයිස් එකත් එක්කම කියන හැම අයිටම් එකකම. ඊළඟට මේක මේ ඔය අපිට charger එක, cables, airpods ඔය වගේ ඒවා දාගෙන යන්න අර තියෙන කේස් එකක්. මේක නම් මම හිතුවට වඩා ගොඩක් පොඩි. මම හිතන්නේ මේකට මේ ඩොක් එක එහෙම දාන්න බෑ මේ. ඒක අර ගැඹුරු නෑ. ඒ නිසා මම හිතන්නේ මේකට දාන්න බෑ. අපි දාලා බලමු. ඇත්තටම මම හිතුවට මේක ගොඩක් දාන්න පුළුවන්. පුළුවන් දාන්න පුළුවන්. මේ මවුලක් නෑ. ඔව් ඉතින් මේකයි මේ කේබල්ස් ටිකයි දාලා ඉතින් වහන්න පුළුවන්. ක්වොලිටි එක ඉතින් බැලුවා බලමට නම් හොඳට තියෙනවා. කාලයක් ඉතින් පාවිච්චි කරලා තමයි බලන්නේ ඇත්තටම මේක ක්වොලිටිද නැද්ද කියලා. බැලුවා බලමට නම් ටිකක් හයියි මේ කවර් එක. එකත් හොඳයි. දෙකක් බලුවනේ.
තුන්වෙනි එක මේ මොකද්ද මේ මොකුත් දැම්මේ නෑනේ අබ්බා මේක කැන්වස් පේන්ටිං එකක් ළමයි මේක නිකන් තිබ්බේ අර ෆ්‍රේම් එකක වගේ දාලා තිබ්බේ මං හිතුවේ ෆ්‍රේම් එකත් එක්ක ඉන්නේ කියලා අයියෝ දැන් ඉතින් මේකට මම මේ සයිස් එකට හරියන ෆ්‍රේම් එකක් හොයන්න එපයි ඒකේ මේ වගේම තමයි කැන්වස් පේන්ටිං තව සජෙස්ට් වෙද්දි මම බැලුවා සමහර වෙලාව දාලා තිබ්බ without frame කියලා මේකේ එහෙම without frame කියලා එකක් තිබ්බේ නැහැ with frame කියලා තිබෙත් නැහැ ඉතින් අර මේක ලස්සනට මෙහෙම තිබ්බ හින්දා මං හිතුවා මේක මේ රඳවන එකක් එක්ක එන නැති කියලා මේ නිකම්ම කොල්ලේ ඒක ලස්සනයි ඒ වුණාට ඉතින් මේ සයිස් එකට මෙතන නම් ෆ්‍රේම් එකක් හොයන්න එපා අපි අයියෝ satisfy අයියෝ මන්දා මම ඇත්තටම හරිම ආසාවෙන් හිටියේ මේක එනකම් ඊට පස්සේ ෆෝන් කවර් එකක් පොඩ්ඩක් මට ෆෝන් කවර්ස් වලට ආසාවක් තියෙනවා එකතු කරන්න වගේ මගේ දැන් මේ අලුත් ෆෝන් එක මේ තියෙන්නේ ඒකට ඒ කියන්නේ අර කියුට් කවර්ස් එකක්වත් මම ගාව තිබ්බේ නැහැ ඒක මම තෙමු එකෙම දෙකක් දැම්මා මේක මම හිතුවට වඩා කලර් එක ලයිට් මම හිතුවේ මේකට වඩා ටිකක් ඩාර්ක් බ්‍රවුන් එකක් වෙන්න ඇති කියලා අවුලක් නැහැ ටික කියුට් ඒ අර සිලිකන් වගේ තමයි ඒක අවුලක් නැහැ ඒක හිතුවා වගේ තියෙනවා ඒක ෆෝන් කවර් එකක් මම ෆෝන් කවර්ස් දෙකක් දැම්මා මේ තව දාන්න විතර ඇත්තටම ළමයි තෙමුද මම දන්නේ මොකක් හරි ඒකේ මේ ෆෝන් කවර්ස් හරිම අඩුවට තියෙනවා ඒක නා ලස්සන යුනික් ඒ වගේ කවර්ස් මාර අඩුවට තියෙනවා AliExpress එකට වඩා ගොඩක් අඩුයි අනිත් ගොඩක් අයිටම්ස් නම් AliExpress එකට වඩා රුපියල් 100ක 200ක වගේ අඩුවක් තමයි තියෙන්නේ ඒකට ෆෝන් කවර්ස් මට නිකන් සමහරට ෆස්ට් ඕඩර් එක නිසා මට පෙන්නපු ගණන් එකක් දන්නෙත් නැහැ රුපියල් 200ට වගේ තිබ්බ ලස්සන ෆෝන් කවර්ස් මේ මාරම ක්වොලිටි මේක මාර හයියයි මං හිතුවරලා මේක පින්ක් තීම් එකට වඩා මේක මම ගත්තේ මේකේ මේ කැම් එක ළඟින් තියෙන එක හાર્ට් ෂේප් එකට තියෙනවා ඒක ටිකක් යුනික් වගේ නිකන් අර කොටු වලට නෙවෙයි තියෙන්නේ ඉතින් ඒක ලස්සනයි ඇත්තටම ලස්සනයි ඒක ක්වොලිටි අවුලක් නැහැ ෆෝන් කවර්ස් දෙක ඕකේ කැප් එක මේක නම් මං හිතන රුපියල් 800ක් හරි 900ක් හරි වුණා මට මතක විදියට ලංකාවේ පරිදි එනනම් මට මේ වයිට් කලර් වගේ මේ වගේ කැප් එකක් වුමනා වෙලා තිබ්බා මේක හිතුවරඩා මේ කලර් එක පොඩ්ඩක් ඩාර්ක් ඒ කියන්නේ මේක අර තනි සුදු නෙමෙයි ටිකක් ක්‍රීම් කලර් එකක් වගේ තියෙනවා අම්මට මදිද අනේ මේක කරන්න පුළුවන් සයිස් එක මේක ගැලවුණානේ මේක නම් ළමයි එච්චර ක්වොලිටියක් නෑ මොකද මේක මේ ගානටම ඇද්දාම මෙහෙම ඇද්ද ගමන් යනවා දැන් මේ මෙතන තිබ්බට මේක මේ අතුලේ මොකක්ද හේකුත් තිබිලා සේෆ්ටි එකට වෙන්නේ නැද්ද මං හිතන්නේ අවුලක් නෑ නේ මේක මේ යටටම යන්නේ නැහැ මොකද මම මෙතන කොණ්ඩේ උඩ මේකක් දාලා නිසා යන්නේ නැත්තේ අවුලක් නෑ ඒක හිතුවා වගේ තියෙනවා හිතුවට වඩා ක්වොලිටිත් නෑ හිතුවට වඩා ක්වොලිටි නැත්තේත් නෑ හිතුවා වගේ තියෙනවා දැනට බලපෑවලින් මම සැටිස්ෆයිව මේක ගන්න මේ බෑක් කවර් එක මේක නම් මම අපේ අයියට දැම්මා ඒ කියන්නේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්ට මම දැක්කා අනිත් එක තෙමු එකේ ෂූස් ස්ලිපර්ස් වලට එහෙම සයිස් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා ගොඩක් අයට. ඒ කියන්නේ අපි ලංකාවේ සයිස් එකකින් දාන්නේ 8 නම් අපි තෙමු එකෙන් දාති දාන්න ඕනේ 9ලු. මම වීඩියෝ දෙක තුනක්ම දැක්කා ඒක. ඒ කියන්නේ ලංකාවේ දාන සයිස් එක ඕඩර් කරාම මේ ඒක අපිට මදි වෙනවා කියලා. හැබැයි එකක් දෙකක් වගේ දෙක ටිකක් ලොකු වෙනවා කියලා දැක්කා. මන් දන්නේ මේක ඇති එයාට. මොකද මේක මම කොහොමද දැම්මේ යාගේ සයිස් එකම තිබ්බේ නෑ. ඒ නිසා මම කොහොමද ලොකුනට ගමන් නැහැ නේ කියලා මේ එක සයිස් එකක් වැඩියෙන් දැම්මා. ඒ වුණාට මට දැන් හිතෙනවා මේ සයිස් එක තමයි යාගේ සයිස් එක. මේ ඒක ලොකුවට දාපු නිසා අවුලක් නෑ. එහෙම ක්වොලිටි එකත් අවුලක්ම නෑ. මේක රුපියල් 1000ක් වුණේ. අවුලක් නෑ ඉතින්. එහෙම අර ගොඩක්ම හොඳ නෑ. ඒ වුණාට ඉතින් අර නිකන් ළඟට එහාට මෙහාට එහෙම දාන්න හොඳයි.
අවුලක් නැහැ. රේට් කරොත් එහෙම ඒකට මට දෙන්න පුළුවන් 10න් 8ක්. ඔව් ඒ වගේ ගණක් දෙන්න පුළුවන්. මේ මම ඉයරින්ග්ස් වලට මාර කැමතියි. ඒනට මම සතිය දවස් 7න් දවස් 5ක්ම ගමන් යන්නේ මුකුත්ම නැතුව. මේ දැන් ඉන්නේ මුකුත්ම නැතුව. මම දැනුත් මේ කැම්පස් ගිහලා ආපු ගමන් ඉන්නේ මුකුත් නැතුව ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මම ගන්න ඉයරින්ග්ස් ඇත්තටම එක දවසක් දානවා. ඊට පස්සේ දාපු වෙනකොට මතක නැහැ. සමහර වෙලාවට දාලත් නැහැ. මේ වගේ මේ දැන් ආලි එක්ස්ප්‍රස් එකෙන් එහෙම ගොඩක් දාගෙන පැකට් මෙහෙම දානවා. දාලා ඉතින් තියනවා. ඉතින් මේ ඊට පස්සේ මට මතක නැහැ කොහෙද තිබ්බේ කියලා. අවුලක් නැහැ ඉතින්. මම දැක්කා තෙමු එකේ ජුවලරි අයිටම්ස් වල නම් කලර් එක ෆේඩ් වෙනවා ඉක්මනට කියලා කට්ටිය දාලා තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ. ඉතින් ආලි එක්ස්ප්‍රස් එකේ වලත් එහෙම ඉතින් ගොඩාක් කල් යූස් කරන්න බෑ ඇත්තටම. ජුවලරි එහෙම ඉතින් උඩරිම 3-4 සැරයක් උඩරිම 5 සැරයක් වගේ. එතනින් අර ආලි එක්ස්ප්‍රස් එකේවත් යූස් කරන්න බෑ. සමහර වෙලාවට එක දවසයි පුළුවන්. අර අපිට දාඩිය දාද්දි නැත්නම් වතුර ටිකක් ගෑවිච්ච ගමන් කලර් එක ෆේඩ් වෙනවා ඉතින්. ඉතින් ඒ වුණාට මේ ගානට ඊට වඩා බලාපොරොත්තු වෙන්න බෑනේ. ඉතින් 200ට මෙතන පෙයාස් 6ක් තියෙනවා. ඉතින් පෙයාස් 6ක් ඉතින් රුපියල් 200ට අවුලක් නැති. එකක් ඉතින් 10න් 10 වගේ රේට් කරන්න පුළුවන්. සොක්ස් දෙකක්. මේක නේ අතරම නිකන් ඉන්න බැරුව යන්නේ. අර චුට්ටක් කියුට් වගේ හිනා තමයි මේක දැක්කේ. සයිස් හැද දන්නෙත් නෑ. ඉතින් ඇති නේ මොකද ඒවල මං හිතන්නේ ෆ්‍රී සයිස් වගේ තමයි තිබ්බෙත් නෑ ඇති අවුලක් නෑ. අවුලක් නෑ ඉතින්. කියුට් ඉතින්. එච්චර උගානක් නෑ මට මතක විදිහට. ඔය එක ඩොලර් එකක්වත් නෑ. අවුලක් නෑ. මේකට 10න් 10ම දෙන්න පුළුවන්. ඒකේ මේ මැටීරියල් එකත් කම්ෆර්ටබල්. ඉතින් මේ අවුලක් නෑ. මම හිතුවා වඩා ගොඩාක් චූටි වෙයි දන්නේ නෑ මේක කියලා. මේක නම් නිකන් අර ඩෙකර් එකක් නිකන් අර අපිට මේසේ උඩින් වගේ තියාගන්න පුළුවන් එකක්. අවුලක් නෑනේ. ලස්සනයි. මේකත් මේ තියරින්ස් වගේ. මෙතන පෙයාස් 3ක් තියෙනවා. මේකේ බ්ලැක් කලර් එකයි, සිල්වර් කලර් එකයි, ගෝල්ඩ් කලර් එකයි. මේ වල නිකන් පාටි වෙයාස් වලට එහෙමත් දාන්න පුළුවන්. දැන් තෙමු එකේ මෙහෙම එකකුත් තියෙනවා. දැන් ඕඩර් කරලා තියෙන නම් දන්නේ නැහැ. ඕඩර් කරලා නැති කෙනෙක්ට දැනගන්න තමයි මම කියන්නේ. ඒ කියන්නේ අපි දැන් අලි එක්ස්ප්‍රස් වලින් වගේ ඕඩර්ස් දාපුවාම ඕඩර්ස් ටික එන්නේ ඒ කියන්නේ ඕඩර්ස් 10ක් දැම්මොත් පාර්සල් 10ක් විදිහට ගොඩක් කලාවට එන්නේ. සමහරවිට දවස් 10කනේ. තෙමු එකේ දැන් අපි ඕඩර්ස් ඔක්කොම අපි එකපාර කාඩ් ඒ කියන්නේ කාඩ් එක ඇඩ් කරලා ඔක්කොගෙම එකපාර චෙක් අවුට් එදී ඔක්කොම ටික එක පාර්සල් එකක තමයි එන්නේ. අයිටම්ස් 20ක් තිබ්බත් සමහරලාට ඉතින් අර ඒ කියන්නේ ප්‍රමාණය ලොකු වෙද්දි සමහරට පාර්සල් දෙකක එන්න පුළුවන්. නැත්තම් ගොඩක් වෙලාවට එක පාර්සල් එකක තමයි එන්නේ. පාර්සල් දෙකක ආවම දෙකම එක දවසේ ඩිලිවර් වෙනවා. මම දන්න විදිහට. ඉතින් එහෙම තියෙනවනේ දැන් අපි අයිටම්ස් ටික සිලෙක්ට් කරලා චෙක් අවුට් වුණාම ඊට පස්සේ අපිට ආයෙ මොකක්ද අයිටම් එකක් ඕනි වුණා කියමුකෝ. එතකොට දැන් අපි හිතන්නේ එතකොට දැන් මේක ආයෙ ඊළඟ වෙනම මෝඩ් එකක් විදිහට යන්නේ කියලානේ. නැහැ. ඒ කියන්නේ අර ඕඩර් එකෙන් චෙක් අවුට් වෙලා පේමන්ට් කරලා චෙක් අවුට් වෙලා පැය 6ක් ඇතුළත මට මතක විදිහට පැය 6ක් තමයි. පැය 6ක් ඇතුළත අපිට තව අයිටම්ස් ඇඩ් කරන්න පුළුවන් අර ඕඩර් එකටම. ඒ කියන්නේ එකම පාර්සල් එකේ එන විදිහට අර ඕඩර් එකටම ඇඩ් කරන්න පුළුවන්. පැය 6න් පස්සේ බෑ. පැය 6න් පස්සේ ඒක ආපහු මම හිතන වෙන මෝඩ් එකක් විදිහටම තමයි එන්නේ. ඉතින් මම මුලින්ම අයිටම්ස් 10ක් වගේ තමයි ඇඩ් කරේ. ඊට පස්සේ අයිතුරු අයිටම්ස් ටික ඔක්කොම මම පැය 6 මම ඒ ගැන දැනන් හිටියේ නැහැ. ඇත්තටම මම ලොකුවට එහෙම දැනන් හිටියේ නැහැ. අර ඕඩර් එක ඉවරලත් පස්සේ අද්දී මම දැක්කේ ඒකේ කියලා තියෙනවා මේ ඕඩර් එකටම ගෙන්න ගන්න පුළුවන් පැය 6ක් ඇතුළත ඔහොම එකක් තියෙනවා. ඊට මම කොහොම හරි ඒ පැය 6 ඉවර වෙන අන්තිම විනාඩි ගානේ තියෙද්දිත් රුපියල් 100ක 200ක එකේකව ඇඩ් කරා එකට. ඒ වගේ ඇඩ් කරපු එකක් තමයි මේක. මේකත් ඒ වගේ ඇඩ් කරපු එකක්. මේක තමයි මම හිතන්නේ අන්තිමේම ඇඩ් කරේ ස්ටිකර් පැක් එක. මේක මේ අර ඉන්ස්පිරේෂනල් කෝඩ්ස් තියෙන ස්ටිකර් පැක් එකක්. මේකේ ස්ටිකර්ස් 50ක් තියෙනවා කියලා තමයි තිබ්බේ. ඇස්තටික් වගේ මේ වගේ අවුලක් නැහැ. ඉතින් කියුට්. අර ජර්නලින් කරන්න එහෙම හොඳයි. ඒක තමයි මම අරකු රින්ග්ස් දෙක. මේ ඇද්ද දන්නෙත් නැහැ. මොකද අවසාන මොහොතේ දාපු නිසා මම බැලුවේ නැහැ ඒක ඇඩ්ජස්ටබල් දෙකක්ද නැත්නම් සයිසස් තියෙනවද දන්නෙත් නැහැ කියලා. ඇඩ්ජස්ටබල් නෙමෙයි මං හිතන්නේ. මේක නම් ටිකක් ඇඩ්ජස්ටබල්. හැබැයි මේක ඕනකට ඇද්දොත් නම් මේ ඇඟිල්ලට දාලා බලමුකෝ. ඒ දෙකත් අවුලක් නැහැ ඉතින්. මේ දෙකටත් එහෙම ලොකු ගාණක් වෙලා තිබ්බේ නැහැ. හිතන්න ඉවරයි. දැන් ලොකු එක පෙන්නන්න තියෙන්නේ. ඒක නිකන් තමයි ගොඩාක් ආසාවෙන් හිටියේ ඉවරයි. අත දන්නේ නැහැ හැබැයි.
හරිම ලස්සනයි ළමයි. මම ඒ කියන්නේ මට ඕනේ වුණ පින්ක් කලර් එක ඒ විදිහමයි. මම දැන් කඩලා බැලුවේ නැහැ. ඒකම ඔයාලට කඩලා බලන්න තමයි හිතියේ. සයිස් එක දන්නේ නැහැ. මට අර කලින් කියපු එකත් එක්ක දැන් මම අපේ අයියාගේක මේ සයිස් එකක් වැඩියෙන් දැම්මම මගේ එකම ලංකාවෙන් දාන සයිස් එක 9 9ම තමයි ඕඩර් එක දැම්මේ. ඒ නිසා ඉතින් මම දන්නේ නැහැ මේක මට මදි වෙයිද. බලමු නම් මේ මදියක් වෙන්නේ නැහැ. ක්වොලිටි එකත් හොඳයි. මම මේකම මේ ඇත්තට මේ ඩිසයින් එකමයි. මේ ඩිසයින් එකේම white and brown. මේ ඩිසයින් එක මේ විදිහමයි ඇත්තටම. white and brown එක දැම්ම Shein එකෙන්. Shein එකෙන් මම දැම්මේ Shein එකෙන් ඒක රුපියල් 4000 ගාණක් වුණා. මේක උනේ ළමයි රුපියල් 3000 ගාණක්. 3000 ගාණට ඇත්තට මේක මාර worth. ඇත්තට මේක ලංකාවෙන් 3000 ගාණට ගන්න බෑනේ. ඇත්තටම බෑ. මාර වටිනවා. මම දාලා වලට කියන මේ සයිස් එක මට ඇද්ද කියලා. සයිස් එක ඇති ළමයි. අවුලක් නැහැ. සයිස් එක ඇති. මම ආසාවෙම හිටියක මේක. ඉතින් ඒක ඇත්තටම හොඳයි. සමස්තයක් විදිහට ගත්තොත් මම සැටිස්ෆයි නැත්තේ මේ ඔඩගෙන් අයිටම්ස් ඔක්කොම 14ක් තමයි තිබ්බේ. ෆයි නැත්තේ මේක ගැන. ඒක ඉතින් මම ආයෙ පොඩ්ඩක් ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න ඕනේ. ඒක තිබ්බද කියලා without frame කියලා මට මතක ඉන්න without frame කියලා තිබ්බේ නැහැ. ළමයි මේ නූල් ඇදිය යනවා මේ. වැඩක් නැහැ. අතන මේකන් කිසි මේ බාන ඉතින් ඔක්කොම ඇදිය යනවා. පෙන්නන්නම් කියලා. මේක වැඩද කියලා. නෑ. වැඩ. වැඩ ළමයි වැඩ. ඇත්තටම හරිම ලස්සනයි. ඇත්තටම තෙමු එකෙන් ගන්න එක මාර ලාභයි ඉතින්. ඒ දැන් තෙමු එකෙන් ඉතින් දැන් ඕඩර් කරන්න ඉන්න අයට කියන්න තියෙන්නේ ඩිස්ක්‍රිප්ෂන් එක හරියටම කියවන්න. හරියටම කියවන්න. මොකද යාළුවා නිකන් අර මාකටිං ට්‍රික් එකක් විදිහට පාවිච්චි කරනවා. ෆොටෝ එක මාර ලස්සන ෆොටෝ එකක් දාලා. එල ෆොටෝ එකේ වගේ ඒව දැම්මඩේ වගේ ට්‍රික්ස් යූස් කරාට එල ඩිස්ක්‍රිප්ෂන් එකේ එහෙම කරන්න බෑනේ. එල ඩිස්ක්‍රිප්ෂන් එකේ හරියටම අයිටම් එකේ විස්තර, අයිටම් එකේ සයිසස් ඔය ඔක්කොම දාන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් අනිත් එක ඕඩර් එකක් දාද්දි ඒ අයිටම් එකේ යට තියෙනවා රිවිව්ස් කියලා. ඒ රිවිව්ස් එකට ගිහිල්ලා අනිවාර්යයෙන්ම බලන්න කට්ටිය දාලා තියෙන රිවිව්ස්. ඔය ෆොරිනර්ස්ලා එහෙමනම් ගොඩක්. ඒ කියන්නේ රිවිව් එක නිකන් අර ටෙක්ස්ට් එකක් විදිහට දාලා තිබ්බත් දාන්න එපා මම කියන්නේ. කට්ටිය ෆොටෝස් එක දාලා තියෙනවා. ඒ ෆොටෝස් එහෙම ටිකක් දැන් ෂූස් එහෙමනම් zoom කරලා එහෙම බලන්න ඉතින් අර අයිටම් එකේ ක්වොලිටි එක එහෙම. එහෙම බලද්දි දැන් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් නේ. ඒ නිසා එහෙම කරන්න. රිවිව්ස් එහෙම නැත්තම් නම් ඇත්තටම ඉතින් ඕඩර්ස් දාන්න එපා. මම කියන්නේ. මම නම් එහෙම දැම්මේ නැහැ. එකේ මේ cash on delivery නෑ. bank payment එක අපි කරන්න ඕනේ. අපේ card details set කරලා තමයි bank payment එක කරන්න ඕනේ. card details ඒ කියන්නේ යාළුවගේ settings වලට ගිහිල්ලා අපේ save වෙලා තියෙන card details අයින් කරලා දැම්ම, remove කරලා දැම්ම. දැන් තෙමු එකේ මගේ card details නැහැ ඉතින්. ඉතින් ඒක ට්‍රික් එකක්. කෝලා කොච්චර ඔඩ එක දැම්මත් අනිවාර්යෙන් card details remove කරන්න මතක් කරලා. අපි දන්නේ නැහැනේ ඉතින්. එතකොට ගොඩක් වෙන දාලා තිබ්බ දවස් 7න් දවස් 10න් වගේ එනවා කියලා. ඉතින් මට නම් එන්නේ දවස් 20ක් ගියා. රිෆන්ඩ් එකක් දීලා තිබ්බා. අනිත් එක ඉතින් ඔයාලා දැන් එස්ටිමේටඩ් ඩෙලිවරි ඩේට් එක පරක්කු වෙනවා නම් මේ පරක්කුලත් බලන් ඉන්න එපා. පරක්කු වෙච්ච ගමන්ම තෙමු එකේ තියෙන කස්ටමර් කෙයාර්. ඒකට මැසේජ් එකක් දාලා මම හිතන්නේ ඒකේ ඔටෝමේටිව් තමයි මැසේජ් එන්නේ. ඒකට මැසේජ් එකක් දාලා බලන්න ඒගොල්ලෝ මට කොහොම හරි මැසේජ් එකක් දාලා තියෙනවා. මට ඒ වෙලාවෙම ඩොලර් එකක් රිෆන්ඩ් කරලා මට දාලා තිබ්බා මේ කුරිය එකේ රෂ් එකත් එක්ක වෙන්නේ නැති. යාළුවා දැන් කුරිය එකට දැනුම් දෙනවා. මේ ඒ නිසා තව දවස් 5ක් බලන්න. දවස් 5ක් බලලත් ඔයාලට පාර්සල් එක හම්බුනේ නැත්නම් ආයි මැසේජ් කරන්න කියලා තමයි මට මැසේජ් එක ඇවිල්ලා තිබ්බේ. ඉතින් දවස් 5ක් ගියේ නෑ හැබැයි. මම රිෆන්ඩ් එක අරගත්තේ 7 වෙනිදානේ. මට 9 වෙනිදා ඩිලිවර් වුණා. 9 වෙනිදා කියන්නේ මට 8 වෙනිදාම කෝල් එක ආවා. කෝල් එක ආවට ඉතින් හවස නිසා වෙන්නේ ඒගොල්ලන්ට ඩිලිවර් කරගන්න බැරිලා තිබ්බා. මම 9 වෙනිදා පාර්සල් එක ආවා. එහෙම ඩිලිවරි වෙන්නේ නැතුව තියන්නේ නෑ. අනිවාර්යෙන් එනවා ඔයාලට. courier service කොත් courier services දෙකකින් මේ ඔය Sipex එකයි Skynet එකයි. මම ඕඩර් කරන්න කලින් දැක්කේ Skynet එකේව ඉක්මනට එනවා. Sipex එකේව පරක්කු වෙනකොට මම දැක්කේ ගොඩක් අය දාලා දෙනවා. ඉතින් මගේ කාවේ Skynet එකේම තමයි. ඉතින් මට ටිකක් පරක්කු වුණා. ඉතින් ඒ හින්දා ඒක අර ඒ දෙකේ හැම වෙනසක් නැහැ. ඉතින් සමහර ඒවා පරක්කු වෙනවා, සමහර ඒවා කලින් එනවා. ඉතින් අර ඒක සමහර ඇඩ්‍රස් එකත් එක්කත් වෙන්න. ඉතින් එහෙම තමයි විස්තර. ඔයාලට ඕන නම් ඉතින් ඕඩර් එකක් දාන්න. වීඩියෝ එක වෙනකම් බලුවට thank you.